මේක 2020 ඉඳන් මේක කැඩෙන්නේ. මේ වෙද්දා කොහෙද ඉබ්බට. ඒ ගානට එක හදලා තියෙන මොකද අපිට ට්‍රස්ට් කරන්න පුළුවන් ඒකට. මේකට UIA කියලා සර්ටිෆිකේෂන් එකක් තියෙනවා. මේ සර්ටිෆිකේෂන් එක අපිට නැත්තම් ඒ ඩිවයිස් මුකුත් පාවිච්චි කරන්න බෑ. හරි. ඉතින් ඒක නිසා අපි ඒක ඔය ඉතින් ගොඩක් එක්ස්පෙන්සිව් ඇතිනේ. සෑහෙන ගානකට. ඉතින් ඒක තමයි අපි ඒක ලයිෆ් ටයිම් වොරන්ටි එකක්ද ඔකට තියෙන්නේ? ලයිෆ් ටයිම් කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මේක දැන් කරබනයක් වගේ ගත්තොත් එහෙම අදිස්සි හිතන්න අපේ රුඩ ඉඳි අපි කරබන වැටුණා කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි අයින් කරන ඒවා. වැටුණා කියන්නේ? දැන් අපි හිතමු මේ කරබනයක් මේ ගන්න නිකන් දාගෙන එකක් මෙන්න මේ එක වැටුණොත් බිමට ගලක් කුට්ට හරි අපි ඒක අයින් කරනවා. මොකද ඒක සාමාන්‍යයෙන් එළියෙන් පේන්නේ නැහැ. නමුත් ඇක්චුලි මොනාරි ක්‍රැක්ස් යන්න පුළුවන්කම තියෙනවානේ. එතකොට අපිට ඒක යූස් කරන්න. නැත්නම් මං ගාවත් දෙයක් විතර දිනා වැටිච්ච ඒවා වැඩ කරද්දි. ඉතින් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් 10 years වගේ මෙටල් වලට යන්න පුළුවන්. ඊට පස්සේ මේවා මේ චෙක් කරගන්න තියෙනවා ක්‍රමයේද. දැන් රෝප් නම් අපි ගානට රෝප් එකේ ටෙන්ෂන් එක බලලා ඒක එතන ඇබ්‍රේෂන් ඒව බලලා එහෙම චෙක් කරගන්න ඉති තියෙනවා. ඉතින් ඒ විදිහට චෙක් වෙවි තියෙන්නේ. දැන් මෙටල් නම් සාමාන්‍යයෙන් 10 years වගේ පාවිච්චි කරන්න පුළුවන්. කිසි අවුලක් නැතුව. ඒක වැඩි කාලයක් තියෙනවා. කැටලොග් නොවි. මේ ඒක තමයි ඒක සිද්ධ වෙන්නේ. සහ හැමතිස්සෙම ඒක කොහොම කළත් අපි දැන් ඒක කොච්චර දෙයක් වුණත් අපි විශ්වාස කරනවානේ ඕනම දෙයක් ඉවර වෙනවා කියලා දෙයක් තියෙනවා. ඉවර වෙන්නේ නැති දෙයක් නැහැ කියලා දන්නේ. ඒක නිසා තමයි දෙකක් තියෙනවා තිස්සෙම. ඒකක් තමයි මේකේදී නම් කොහොමද දෙකක් තියෙන්නේ මොකද අපි එකක් රිමූව් කරනකොට අනිත් එකට දාන්න. අනිත් එක අපිව තියෙන්නේ බෑ සේෆ්ටි පිට. හරි. දැන් සාමාන්‍යයෙන් ක්ලයිම්බින් වලදී ඇන්කර් එකකට අපි කැරබිනස් දෙකක් සෙට් කරනවා. ඒ කියන්නේ මොනම හේතුවකින් එකක් ෆේල් වුණොත් අනිත් එක තියෙනවා කියන එක. ඉතින් ඒක නිසා හැමතිස්සෙම මේ වගේ දෙකක් ඔයාලට සෙට් වෙනවා මේ සේෆ්ටි වලට. දැන් අපි සේෆ්ටි ලයින් උත් දෙකක් තියෙනවානේ. සේෆ්ටි ලයින් එකයි ඒ වගේ. හැමතිස්සෙම දෙකක් තියෙනවා. ඒක තමයි විශේෂත්වය.